2024 අවුරුද්දේ O level ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්න 10 අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ඊටු ප්‍රශ්න 15. 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා චතුස්තලාකාර ධාතු කැටයක් තියෙනවා. මේ ධාතු කැටේ මුහුණත් 4 1 3 5 7 ලෙස අංකණය කරලා තියෙනවා. මේ ධාතු කැටේ දෙවරක් උඩ දැමූ විට යටි අතර පිහිටෙන මුහුණතේ ඉලක්කම් දෙක එකතුව 10 ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ කොහොම හරි මේ යටි අතට පිහිටෙන මුහුණතේ ඉලක්කම් දෙක එකතුව 10 වෙන්න ඕනේ. සම්භාවිතාව හොයද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් එක්කෝ රුක් සටහන පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් කොටු දැල. මේ ගානේදී මම පාවිච්චි කරන්නේ කොටු දැල. මොකද කොටු දැලෙන් හදද්දී මේ ගාන අපිට ඉක්මනින්ම උත්තරේ ගන්න පුළුවන්. කොටු දැල ගත්තොත් මේකේ අවස්ථා දෙකක් තියෙන හින්දා මම මේ විදිහට කොටු දැල අඳ ගන්නම්. මේකෙදි මේ පැත්තට ගන්නම් පළමු අවස්ථාව, මේ පැත්තට ගන්නම්. හරි. මේකෙදි දෙවරක් උඩ දැම්මහම පළවෙනි අවස්ථාව අපිට එක්කෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ එක වැටෙන්න පුළුවන්. ආයෙත් දෙවෙනි අවස්ථාවෙත් එක වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් පළවෙනි අවස්ථාවේ එක වැටලා ආයෙත් දෙවෙනි අවස්ථාවේදී තුන වැටෙන්න පුළුවන්. එතකොට මෙහෙම බැලුවාම මේ කොටු දැලේ තියෙන සියලුම ලක්ෂ ටික ලකුණු වෙන්න ඕනේ. මොකද පළවෙනි අවස්ථාවේ වැටුණු ටික ආයෙත් දෙවෙනි අවස්ථාවේදී වැටෙන්න පුළුවන්. එතකොට මේ කොටු දැලේ අපිට පුළුවන් ඔක්කොම ටික ලකුණු කරගන්න. මෙහෙම ලකුණු කරගත්තට අපිට අවශ්‍ය වෙන්නේ පළවෙනි අවස්ථාවේ සහ දෙවෙනි අවස්ථාවේ වැටෙන ඉලක්කම් දෙකේ එකතුව 10 වෙන්න ඕනේ. ඒතකොට අපි බැලුවොත් මෙතනදී 1යි. මෙතනදී 1යි. 1 1 2යි 10 වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාව එන්නේ නැහැ. ආයෙත් 1යි 3යි. ඒ අවස්ථාවේ 10 එන්නේ නැහැ. 1යි 5යි. 10 එන්නේ නැහැ. 1යි 7යි 10 එන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි මේ තියෙන කොටු දැලේ තියෙන ඔක්කොම ලක්ෂ්‍ය මේ විදිහට එකින් එක චෙක් කරලා බලන්න ඕනේ. එහෙන් බැලුවාම අපිට මෙතනදී 3යි 7යි 3යි 7යි 10 වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. ආයෙත් අපිට ගන්න පුළුවන් 5යි 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 10 වෙනවා. එතකොට අපිට මේ අවස්ථාවත් ගන්න පුළුවන්. ආයෙත් අපිට ගන්න අවස්ථාවකට තියෙන්නේ 7යි 3යි. මෙන්න මේ අවස්ථාව. ඉතින් මෙන්න මේ අවස්ථා තුන හැරෙන්න ආයෙත් එකතුව 10 වෙන අවස්ථාවක් නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන අවස්ථා තුන විතරයි. එතකොට අපිට සම්භාවිතාව ගන්න පුළුවන්. මේකෙදී ඔක්කොම අපිට ලැබෙන්න පුළුවන් අවස්ථා ගත්තාම මේ කොටු දැලේ අවස්ථා 16ක් තියෙනවා. 16න් අපිට එකතුව 10 ලැබෙන්නේ අවස්ථා 3. එතකොට සම්භාවිතාව වෙන්නේ 3 බෙදීම 16යි. එතකොට උත්තරේ වෙන්නේ මෙන්න මේ කියන 3 බෙදීම 16. 12 වෙනි ගාන. 12 වෙනි ගානේදී අපිට දීලා තියෙන්නේ ජ්‍යාමිතීය ගාන. ඒකෙදී අපිට රූප සටහනක් දීලා තියෙනවා. මම මේ රූප සටහන මෙතනින් දාගන්න. මෙන්න මේ රූප සටහන තමයි අපිට දීලා තියෙන්නේ. මේකෙදී කියනවා අපිට ABC සරල රේඛාවක් කියලා කියනවා. මේකෙදී අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ කියන x කෝණය. මේකෙදී බැලුවොත් අපිට දත්ත විදිහට දීලා තියෙනවා මේ පාදෙට මේ පාද සමානයි. ඒක දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඊ කැලක් දාලා. ආයෙත් මේ පාදෙට මේ පාද සමානයි. මේ විදිහට ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ වගේ ත්‍රිකෝණ වල කියන අපි සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණය. ඒ කියන්නේ මේ පාද සම්මුඛ කෝණය වෙන්නේ මේ කෝණය. මේ පාදයට සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ විදිහට පිළිහෙන සම්මුඛ කෝණ දෙකත් අගෙන් සමානයි. ඒ කියන්නේ මෙතන අපි ගත්තොත් ඒ කියලා මේ කෝණෙත් එන්නේ A1. ඒ විදිහට ගත්තාම අපිට මෙතනදී සමද්විපාද ත්‍රිකෝණ දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ දීලා තියෙන රූප සටහනේ කෝණ ටික ලකුණු කරගත්තොත් මේ පාදෙට මේ පාද සමානයි. එතකොට මේ විදිහට සමද්විපාද ත්‍රිකෝණයක් හැදෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ සමානයි. එතකොට මෙතන අංශක 40 යන අපිට මෙතනත් අංශක 40 දාගන්න පුළුවන්. ආයෙත් බැලුවොත් මේ පාදෙට මේ පාද සමානයි. එතකොට මෙතන කෝණේ අගෙන් සමානයි. එතකොට මෙතන අංශක 40 යන මෙතනත් අංශක 40 වෙන්න ඕනේ. එතකොට ඒ අංශක 40ත් අපි මෙතනින් දාගන්න. දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ කියන x කෝණය. දැන් අපිට මේ කෝණිතේ මෙතන අංශක 40 දාගත්තා. එතකොට ජ්‍යාමිතියේදී කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශය 180යි කියලා. අන්න ඒ කියන ප්‍රමේයෙන් අපිට මේ ගානේ උත්තරේ ගන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් මේ සම්පූර්ණ මුළු ත්‍රිකෝණයම සලකලා අංශක 40 ධන x සමානයි
අංශක 180යි. මේ මම මේ විදිහට ගත්තේ මේ චේන් ත්‍රිකෝණේ මෙන්න මේ කියන කෝණ තුන. එතකොට අපිට මෙතනදී 43ක් ගත්තාම එනවා අංශක 120 120 ධන x සමාන අංශක 180යි. එතකොට අපිට x එනවා 180 ඍණ 120. උත්තරේ එනවා අංශක 60යි කියලා. x කෝණයගේ අංශක 60යි. ඉතින් මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ආයෙත් අපිට උත්තරේ ගන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒ කොහොමද? මෙතන අංශක 40 මෙතන අංශක 40 එන අපිට මෙතන කෝණ හොයාගන්න පුළුවන්. මොකද ඒකත් දාන්න තියෙන්නේ ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වල එකතුව. එතකොට අපිට මෙතන එනවා මෙතන 40 මෙතන 40යි අංශක 80යි 180 80 ගියාම මෙතන අංශක 100 කියලා එනවා. එතන අංශක 100යි අපිට මෙතන කෝණ හොයාගන්න පුළුවන්. මොකද සරල රේඛාවක පිළිබද්ධ කෝණ වල එකතුව අංශක 180 හින්දා මෙතන අංශක 80 වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් එකතු කරන්න තියෙන්නේ මේ අංශක 80යි මේ අංශක 40යි මේ x. එතකොට එතනදී අපිට ගන්න පුළුවන් 80 ධන 40 ධන x සමානයි 180යි කියලා. ඒ විදිහට ගත්තත් අපිට උත්තරේ අන්තිමට එනවා අංශක 60යි කියලා. ඉතින් මේකම දෙකෙන්ම ඕන විදිහට උත්තරේ ගන්න පුළුවන්. හැබැයි අපිට මෙතනදී ලේසිම ක්‍රමය වෙන්නේ මෙන්න මේ ක්‍රමය. ඊළඟට තියෙන්නේ 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ ඒත් කුලක ඇසුරින්ම තමයි. ඒකෙදි අපිට කියනවා මේ විදිහට කුලක තුනක් දීලා තියෙනවා. ඒ කුලක තුනේ ඇසුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්නේ කියලා. මේකෙදි සාරවත්‍ර කුලකේ දීලා තියෙනවා 0.74 නිකිල සංඛ්‍යා. ඒ කුලකේ දීලා තියෙනවා 0.74 ප්‍රථමක සංඛ්‍යා. B කුලකේ දීලා තියෙනවා 0.74 දෙකෙහි ගුණාකාර. එතකොට අපි බලමු අපිට දීලා තියෙනවා ප්‍රකාශ තුන. පළවෙනි ප්‍රකාශය දීලා තියෙනවා A මේලය B සමානයි සාරවත්‍ර කුලකය. ආයත් A ඡේදනීය B සමානයි අවයව දීලා තියෙනවා 2යි 4යි. ආයත් NA දීලා තියෙනවා A මේලය B. මෙන්න මේ කියන සලකුණෙන් කියන්නේ මේලය කියලා. මේලය කියන්නේ Aටයි Bටයි දෙකටම අයිති අවයව ටික. ආයත් මේ ලකුණෙන් කියන්නේ ඡේදනය. ඒ කියන්නේ AB ඡේදනය වෙන ටික. එතකොට අපි බැලුවොත් අපි මේ එක එක කුලකවල දීලා තියෙන විදිහට අපි අවයව ටික ලියාගෙන මුලින්ම බලමු. අපිට සාරවත්‍ර කුලකේ ලියන්න පුළුවන් 0.74 නිකිල. එතකොට බිඳුව එන්නේ 1 එනවා 2 එනවා 3 එනවා 4 එනවා 5 එනවා 6 එනවා 7 එන්නේ නැහැ. මොකද 0.7ත් අතර. මෙතන අතර තියෙන හින්දා 7 එන්නේ නැහැ. එතකොට සාරවත්‍ර කුලකෙට එන්නේ මෙන්න මේ අවයව ටික. ඒ කුලකේ ගත්තොත් 0.74 ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා ගත්තොත් අපිට එනවා 2 එනවා ආයෙත් 3 එනවා 5 එනවා 6 7 එන්නේ නැහැ. එතකොට මේ සංඛ්‍යා තුන තමයි ප්‍රථමක සංඛ්‍යා වලට එන්නේ. ආයෙත් B කුලකේ ගත්තොත් B කුලකේ එනවා 0.74 දෙකෙහි ගුණාකාර. දෙකෙහි ගුණාකාර ගත්තොත් 2 4 6. මෙන්න මේ තුන තමයි 0.74 දෙකෙහි ගුණාකාර වෙන්නේ. එතකොට අපි මේ එකින් එක ප්‍රකාශ ටික දැන් අරගෙන බලමු. එතකොට A මේලේ B. ඒ කියන්නේ Aටයි Bටයි දෙකම අයිති ටික මෙන්න මේ කියන සාරවත්‍ර කුලකේ තියෙනවා. 2 තියෙනවා, ආයෙත් 3 තියෙනවා, 5 තියෙනවා. 2 තියෙනවා, 4 තියෙනවා, 6 තියෙනවා. හැබැයි මෙතනදී 1 නැහැ. ඒ හින්දා මේ ප්‍රකාශනේ වැරදි. ආයෙත් A ඡේදනයේ B. Aටයි Bටයි දෙකටම 2 පොදුයි. 2 විතරයි පොදු. ආයෙත් 3 5 4 6 පොදු නැහැ. එතකොට 2 විතරයි පොදු. හැබැයි මෙතන 4ක් දීලා තියෙන හින්දා මේ ප්‍රකාශනේ වැරදි. ආයෙත් තුන්වෙනි ප්‍රකාශනය ගත්තොත් NA. NA කියන්නේ Aට අයිති අවයව ගණන. අවයව ගාන වෙන්නේ 3යි. එතකොට මෙතන ගත්තොත් Aට එන්නේ අවයව 3යි. එතකොට මෙන්න මේ කියන ප්‍රකාශනේ හරි වෙනවා. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ රෝම ඉලක්කම් 3. ඊළඟට යන් 14 වෙනි ගානට. 14 වෙනි ගාන දීලා තියෙන අපිට VG සුළු කිරීම. දීලා තියෙනවා 3x වර්ගය වැඩි කිරීම 2y බෙදීම 8xy. මේක අපිට මේ විදිහට ලියා ගන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේ විදිහට ලියා ගන්නත් පුළුවන්. අපිට බෙදීම යටට ගේන්න පුළුවන්. එතකොට අපිට මේක සුළු කරගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට සුළු කරගත්තොත් අපිට මෙතනදී මේ y කපන්න පුළුවන්.
මෙතන x වර්ගයේ හින්දා අපිට එක x එකක් කපන්න පුළුවන්. එතකොට මෙතන x වර්ගයක x වෙනවා. ආයෙ මෙතන දෙකට මේ 8 කපන්න පුළුවන් 4යි කියලා. ඒත් අපිට අන්තිම උත්තරේ එනවා 3x. උඩිතර වෙනවා 3x, යටිතර වෙනවා 4. ඒතකොට උත්තරේ වෙන්නේ 3x බෙදීම 4. වීජය සුළු කිරීමක් තමයි එතනදී තියෙන්නේ. ඊළඟට 15 වෙනි ගාන. 15 වෙනි ගානේදී කියනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද. t 2 සමානයි ඍණ 6ද. තුන්වන පදය ඍණ 12ද. t 3 සමානයි ඍණ 12ද වේන පස්වන පදය. t 5 තමයි අපෙන් අහන්නේ. එතනදී t 2යි t 3යි දීලා තියෙනවා. ඍණ 6යි ඍණ 12යි. ගුණෝත්තර ශ්‍රේණියක මේ ඍණ 6 ඉඳන් ඊළඟ පදයට ඒ කියන්නේ ඍණ 12ට යන්නේ කීයෙන් ගුණ වෙලාද කියලා බැලුවොත් අපිට මේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. මොකද මේ ඍණ 6 ඍණ 12 කියන්නේ එක ළඟ තියෙන පද දෙකක්. ඍණ 6 ඍණ 12 බවට පත් වෙන්නේ දෙකෙන් වැඩි වෙලා. එතකොට මේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය වෙන්නේ 2. පොදු අනුපාතය වෙන්නේ 2. ඒ කියන්නේ r සමානයි 2. r සමානයි 2. ගුණෝත්තර ශ්‍රේණියක t n පදය හොයන සූත්‍රය තමයි AR n ඍණ 1. AR n ඍණ 1. මේ සූත්‍රෙත් වන්න පුළුවන්. නැත්නම් අපි දැන් මෙතන පොදු අනුපාතය හොයාගත්ත හින්දා ආයෙත් මේක ගුණ වෙනවා දෙකෙන් එතන සංඛ්‍යාවක් වෙනවා. ආයෙත් ඒ ගුණ වෙනවා දෙකෙන් එතන සංඛ්‍යාවක් වෙනවා. එතකොට මේක t3 නම් මේක මෙතන t2 නම් මේක t3 මේක t4 නම් මෙතන t5 හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සූත්‍රයෙන් යන්නත් පුළුවන්. සූත්‍රයෙන් ගියොත් මෙතන a හොයා ගන්න පුළුවන්. මෙතන අපිට දීලා තියෙන්නේ t2 නම් t1. t1 තමයි a වෙන්නේ. t1 වෙන්නේ 3. මොකද ඍණ 3 දෙකෙන් වැඩි වෙලා තමයි ඍණ 6 එන්නේ. එතකොට a සමානයි ඍණ 3. r අපි හොයාගත්ත 2යි කියලා n. n කියන්නේ අපිට හොයන්න ඕන පදේ. කියන්නේ අපි හොයන්න ඕන t5 ඉඳන් n වෙන්නේ 5 5 ඍණ 1. එතකොට 3 වැඩි කිරීම 2 5 1 4. දෙකේ 4 වෙනි බලය එනවා. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2 2 4 4 2 8 8 2 16. එතකොට දෙකේ 4 වෙනි බලය එනවා 16යි කියලා. ඍණ 3 වැඩි කිරීම 16. අපිට උත්තරේ එනවා ඍණ 48යි කියලා. ඒ කියන්නේ t5 සමානයි ඍණ 48යි. ආයෙත් අපි මේ විදිහට බැලුවොත් 12 දෙකෙන් වැඩි වුණාම අපිට එනවා ඍණ 24යි. 24 දෙකෙන් වැඩි වුණාම අපිට එනවා ඍණ 48යි. ඔය ක්‍රම දෙකෙන්ම අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට යන් 16 වෙනි ගානට. 16 වෙනි ගානේ දීලා තියෙන්නේ අපිට ජ්‍යාමිතිය ඇසුරින්. 16 වෙනි ගානේදී අපිට රූප සටහනක් දීලා තියෙනවා. මෙතනදී අපිට දීලා තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. ABCD කියන වෘත්ත චතුරස්‍රයක් තමයි දීලා තියෙන්නේ. මොකද මේ චතුරස්‍රයේ තියෙන කෝණ හතරම වෘත්තේ පරිධිය මත තමයි පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා BD මගින් ADC සමච්ඡේදනය එනවලු. BD මගින් ADC සමච්ඡේදනය එනවා. මෙන්න මේ රේඛාවේ මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන කෝණේ අගෙන් සමාන වෙන්න ඕනේ. ආයෙත් කියනවා AB පාදයේ ඉවන තෙක් දික් කරලා තියෙනවා. රූපයේ දක්වන තොරතුරු අනුව CBE විශාලත්වය. ඒ කියන්නේ අපි හොයන්න ඕනේ මෙන්න මෙතන කෝණය. ඒ කෝණය මම දා ගන්න x කියලා. එතකොට අපිට මෙතනදී එක දත්තයක් දීලා තියෙනවා 32යි කියලා. CAB කෝණය අංශක 32යි. ඉතින් මෙන්න මේ වගේ ජ්‍යාමිති ඇසුරින් ගානක් දුන්නාම මුලින්ම ඕගොල්ලෝ බලන්න ඕනේ දීලා තියෙන දත්ත දීලා තියෙන මොකටද කියලා. මේ 32 ගත්තොත් මේ 32 අපිට දීලා තියෙන්නේ ගානට යන්න පාරක් විදිහට. එතකොට අපි මෙතනදී බැලුවොත් වෘත්ත චතුරස්‍රයක ප්‍රධාන ප්‍රමේයන් දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. අංශක 180 වෙනවා. ආයි දෙවෙනි ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. කියන්නේ දැන් මම මේ ප්‍රමේය මේ රූප සටහන ගත්තොත් මෙතන තියෙන මෙන්න මේ කියන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. කියන්නේ මෙන්න මේ කෝණේ එකතුවට සමාන වෙනවා. අන්න ඒ කියන දෙවෙනි ප්‍රමේයෙන් මේ ගානට ගියොත් අපි මෙතන කෝණය හොයා ගන්න ඕනේ. ආයි
මෙතන කෝණ හොයා ගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ කියන x හොයා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනත් බැලුවොත් මේ කෝණ දෙක සමානයි කියලා හොයාගත්තා. ආයෙත් අපි මේ කෝණේ මෙන්න මේ පාදය ගැන සැලකුවොත් මේ පාදයේම තමයි මෙන්න මේ කියන ත්‍රිකෝණත් අරන් තියෙන්නේ. ආයෙත් මෙන්න මේ කියන ත්‍රිකෝණය අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ මොකද වෙන්නේ? එකම ඛණ්ඩයේ කෝණවල කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන 32යි නා අනිවාර්යයෙන් මෙතන 32 වෙන්න ඕනේ. එකම ඛණ්ඩයේ කෝණ නිසා. එතකොට මට මෙතනදී 32යි කියලා දාගන්න පුළුවන්. එතන 32යි නම් ආයෙත් මේ කෝණයට මේ කෝණ සමාන හින්දා ආයෙත් මෙතනත් 32 වෙනවා. එතකොට අපි මෙන්න මෙතන මුළු කෝණය හොයාගත්තා. 32යි 32යි අංශක 64යි කියලා. අංශක 64යි නම් මෙතන කෝණ හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්න මෙන්න මේ කියන පළවෙනි ප්‍රමේය. ඌර්ධ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණයි. එතකොට මෙතන කෝණය අපිට හොයාගන්න පුළුවන් 180 ඍණ 64. එතන කෝණය 180 ඍණ 64. 180 ඍණ 64 නම් ආයෙත් මෙතන x හොයාගන්න පුළුවන්. x සමාන වෙනවා 180 ඍණ මෙන්න මෙතන කෝණය. එතන කෝණය ඉන්නේ 180 ඍණ 64. මම ඒක ආයෙත් මෙතනදී ලියා ගන්න 180 ඍණ 64. එතකොට අපිට x එනවා 180 ඍණ වරහන් ඉවත් කරාම 180 ඍණයි ධන වෙනවා. ධන අංශක 64 වෙනවා. එතකොට මේ 180ට මේ 180 කැපෙනවා. අපිට x උත්තර එනවා අංශක 64යි කියලා. එතකොට x වල අගය වෙන්නේ අංශක 64. 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා පහද දැක්වෙන වීජ්‍ය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. කූපෝගු සොයන්න. අපිට දීලා තියෙනවා 6x වර්ගය ආයෙත් 5x y ආයෙත් 2y වර්ගය. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේ වගේ වීජ්‍ය පද දුන්නාම කුඩා පොදු ගුණාකාරය සොයන්න. මේ දීලා තියෙන සංඛ්‍යාවලයි ආයෙත් මේ දීලා තියෙන වීජ්‍ය පදවලයි කූපෝගු සොයන්න. එතකොට මේ දීලා තියෙන වීජ්‍ය පදවල කූපෝගු සොයන්න අපිට හරිම ලේසියි. අපිට තියෙන්නේ මේ දීලා තියෙන වීජ්‍ය පද වල තියෙන විශාලම බලය ලියන්න. මෙතනදී ගත්තොත් අපිට වීජ්‍ය පද තියෙන්නේ x තියෙනවා y තියෙනවා. මේ x y වල විශාලම බලය ගත්තොත් x වල විශාලම බලය වෙන්නේ මෙතන x පළවෙනි බලය තියෙන මෙතන x දෙවෙනි බලය තියෙනවා. විශාලම බලය වෙන්නේ x දෙවෙනි බලය. එතකොට x වර්ගය වෙනවා. y විශාලම බලය තියෙන්නේ මෙතන y පළවෙනි බලය තියෙනවා. මෙතන y දෙවෙනි බලය තියෙනවා. y වල විශාලම බලය වෙන්නේ 2. එතකොට y වර්ගය වෙනවා. x වර්ගය y වර්ගය. දැන් අපි වීජ්‍ය පදවල කූපෝගු සොයාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ තියෙන සංඛ්‍යාවල කූපෝගු සොයන්න. සංඛ්‍යා තියෙනවා 6 තියෙනවා 5 තියෙනවා 2 තියෙනවා. මේ වගේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය සොයන්න අපිට තියෙන්නේ මේක බෙදාගෙන යන්න. මෙන්න මේ කියන සංඛ්‍යා තුනම අපිට බෙදන්න පුළුවන් 5 ඇරෙන්න අපිට 6 සහ 2 කියන සංඛ්‍යා දෙක බෙදන්න පුළුවන් දෙකෙන්. එතකොට 6 දෙකෙන් බෙදුවම 3යි 5 දෙකෙන් බෙදෙන්නේ 5යි 2 දෙකෙන් බෙදුවම 1යි. එතකොට 3 5 1. ආයෙත් මේ සංඛ්‍යා තුන බෙදන්න වෙන්නේ 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට අපිට 3 3ෙන් බෙදුවම 1 එනවා. 5 3ෙන් බෙදෙන්නේ 5යි 1 හැමම. ආයෙත් අපිට මේ සංඛ්‍යා 5ෙන් බෙදන්න පුළුවන්. එතකොට එනවා 1යි 1යි 1යි. එතකොට අපිට අවසාන උත්තරේ මෙන්න මේ විදිහට එන විදිහට මේ සංඛ්‍යා ටික බෙදාගෙන යන්න තියෙනවා. එතකොට අපිට එනවා 2 3 5. ඒ සංඛ්‍යා තුන වැඩි කරාම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. 2 වරක් 3 6 6 වරක් 5 30. එතකොට මෙන්න මේ කියන සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 30යි. එතකොට අපිට ඒ සංඛ්‍යා මේ තියෙන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයාගත්ත 30යි කියලා. එතකොට අපි වෙනම හොයාගත්ත වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය x වර්ගය y වර්ගය කියලා. ආයෙත් 6 5 2 කියන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයාගත්ත 30යි කියලා. එතකොට මේ දෙකම එකතු කරලා අපිට ලියන්න පුළුවන් අන්තිම උත්තරේ 30යි x වර්ගය y වර්ගය. එතකොට මේ දීලා තියෙන වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 30යි x වර්ගය y වර්ගය. 18 වෙනි ගාන. ඍජු පිශ්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 616කි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඍජු ප්‍රිස්මයක් ගත්තොත් ඒකේ ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616යි. ආයෙත්
එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත. අපි මේ ප්‍රිස්මයේ උස ගත්තොත් h කියලා. අන්න ඒ කියන උස h කියන උසම තියෙන පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමානයි. ඍජු වෘත්ත සිලින්ඩරයක් ගත්තොත් මෙන්න මේ කියන උසම තියෙන ඍජු වෘත්ත සිලින්ඩරයක් ගත්තොත් ඒ කියන්නේ මේකේ උසත් වෙන්නේ h මයි. මෙන්න මේ කියන ඝන වස්තු දෙකේ පරිමාව දෙක සමානයිලු. එතකොට අපිට ගන්න පුළුවන් ඍජු ප්‍රිස්මයක පරිමාව ගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ 616 වැඩි කිරීම h සමාන වෙනවා ආයෙත් ඍජු වෘත්ත සිලින්ඩරයේ පරිමාවට. ඍජු වෘත්ත සිලින්ඩරයේ පරිමාව අපිට දීලා තියෙන මෙතන 5r වර්ගය h කියලා. මේ h දෙකම සමානයි. උසින් සමානයි. අපිට කියන්නේ මෙන්න මේ කියන r සොයන්න කියලා. එතකොට අපි මෙතනදී 616 වැඩි කිරීම h සමාන වෙන අපිට 5 ගන්න පුළුවන් 22 බෙදීම 7 වැඩි කිරීම r වර්ගය වැඩි කිරීම h. ආයෙත් අපිට r උක්ත කරගත්තොත් 616 වැඩි කිරීම h බෙදීම මේ 7 අපිට වැඩි කිරීමක් විදිහට උඩට ගෙනියන්න පුළුවන් 22 යටට එනවා ආයෙත් h යටට එනවා. මේක තමයි r උක්ත කරාම එන සුළු කිරීම. එතකොට මෙතනදී h ට මේ h ට කපන්න පුළුවන්. එතකොට අපිට අවසානයේ දෙනවා 616 වැඩි කිරීම 7 බෙදීම 22. r වර්ගය සමානයි 616 වැඩි කිරීම 7 බෙදීම 22. මේ සුළු කිරීමේදී අපිට 616 22යි ගත්තාම මේක බෙදන්න පුළුවන්. 22ට 616 වෙනවා 28ක් කියලා. 28 වැඩි කිරීම 7 සමානයි r වර්ගය. 28 7න් වැඩි කරා 28 වැඩි කිරීම 7 7 වරක් 8 එනවා 56යි කියලා. 7 වරක් 2 14යි 14යි 5යි 19. එතකොට 28 වැඩි කිරීම 7 එනවා 196 r වර්ගය. හැබැයි අපි හොයන්න ඕනේ r හින්දා මේ දෙකේ වර්ගමූලය ගන්න. එතකොට r සමාන වෙනවා වර්ගමූල 196. උත්තරේ එනවා r සමාන වර්ගමූල 196 උත්තරේ එනවා 14යි කියලා. මොකද 14 වැඩි කිරීම 14 සමානයි 196 හින්දා. එතකොට r සමානයි 14යි සෙන්ටිමීටර්. එතකොට මේ ගානේදී කරේ අපි මෙන්න මේ කියන පරිමාව මෙන්න මේ කියන පරිමාවට සමාන කරගෙන තමයි මේ ගානට ගියේ. 19 වෙනි ගාන ගත්තොත් 19 වෙනි ගානෙත් අපිට රූප සටහනක් දීලා තියෙනවා. මේ ගානේදී කියන අපිට A B සහ AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E වෙනවලු. ADE ADE අංශක 90 වෙනවා. ADE අංශක 90 වෙනවා. අපිට හොයන්න කියලා තියෙන්නේ BCED චතුරස්‍රයේ පරිමිතිය. ඒ කියන්නේ මෙන්න මේ චතුරස්‍රයේ පටේ දිග. මෙතන අපි දීලා තියෙන දත්ත අනුව ගත්තාම මේ පාදයට මේ පාදේ සමානයි. එතකොට මෙතන අපිට 4 cm කියලා ලකුණු කරගන්න පුළුවන්. ආයෙත් අපිට කියලා දීලා තියෙනවා මධ්‍ය ලක්ෂ දෙකක් යා කරනවා කියලා. මධ්‍ය ලක්ෂ දෙකක්. මේ විදිහට මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් ගත්තාම ත්‍රිකෝණයක ප්‍රමේයක් තියෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය තියෙනවා. ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඉතිරි පාදය වෙන්නේ මේක. මේ පාදයක සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ මේ පාදය x නම් මේ පාදය අපි 2x කියලා ගත්තොත් මේ පාදය x වෙනවා. දිගින් හරි අඩක් වෙනවා. එතකොට මේ පාදය සෙන්ටිමීටර් 6 නම් මේ පාදයේ දිග එනවා කීයද? සෙන්ටිමීටර් 3යි කියලා. දිගින් එම් පාදයෙන් හරි අඩක් වෙනවා. එතකොට අපි එතනද 3 ලකුණු කරගත්තා. එතකොට අපිට මේ චතුරස්‍රය මේ කියන චතුරස්‍රයේ පරිමිතිය හොයන්න මේ පාදේ හරි මේ පාදේ හරි මේ පාදේ හරි අපිට හොයන්න ගන්න තියෙන්නේ මෙන්න මේ පාදේ EC පාදේ. මෙතන අපිට දත්තයක් දීලා තියෙන මෙතන අංශක 90යි කියලා. එතකොට මේ අංශක 90 දුන්න හැටියෙම ඕගලන්ට මතක් වෙන්න ඕනේ මේ නිකන් දීලා නැහැ මොකක් හරි උත්තරයකට යන්න පාරක් තමයි මේ අපිට කියන්නේ. එතකොට අපිට මෙතනදී හිතලා බැලුවොත් අපිට මේ පාදේ දිග හොයා ගන්න පුළුවන් මොකක් ඇසුරෙන්ද? අපිට හොයා ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය දාලා. පයිතගරස් ප්‍රමේය දැම්මොත් 4 වර්ගය ධන 3 වර්ගය සමානයි AE පාදයේ වර්ගය. 4 වරක් 4 16 3 වර්ගය 9යි AE වර්ගය. එතකොට මෙතන එනවා 25යි AE. එතකොට අපිට AE පාදේ එනවා 5යි කියලා. එතකොට එතන 5යි නා අපිට මේ පාදත් 5 කියලා දාගන්න පුළුවන්. මොකද
AE පාදය EC පාදය දිගින් සමානයි. එතකොට අපි චතුරස්‍රයේ පැති හතරෙම දිගවල් හතර හොයාගත්තා. එතකොට දැන් අපිට පරිමිතය හොයන්න කියලා හින්දා අපි මේ පාද හතර එකතු කරගත්තා නම් හරි. 4යි 3යි 4 3 5 6. උත්තරේ එනවා මෙතන එනවා 4යි 3යි 7 7යි 5යි 12යි 12යි 6යි එනවා 18යි කියලා. සෙන්ටිමීටර් 18යි. ඊළඟට 20 වෙනි ගාන. 20 වෙනි ගානේදී අපිට කියනවා කාර්ටසිය තලය මත 4 6 සහ 6 9 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. ඒ කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙතනදී අනුක්‍රමණය හොයා ගන්න ඕනේ. ආයෙත් අන්තක්ඛණ්ඩය හොයා ගන්න ඕනේ. 5x එහෙම අපිට තියන්න පුළුවන්. මෙතනදී අපි මුලින්ම හොයමු මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. අනුක්‍රමණය ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමාන වෙනවා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මෙතන අපිට දීලා තියෙන දත්තවලම මේක x1 කියලා ලකුණු කරගත්තොත් මේ ඉන්නේ y1. මේ x2 කියලා ලකුණු කරගත්තොත් මේ තියෙන්නේ y2. අපිට y ඛණ්ඩාංක වෙනස අපිට ගන්න පුළුවන් y2 ඍණ y1. x ඛණ්ඩාංක වෙනස ගන්න පුළුවන් අපිට x2 ඍණ x1. y2 අපිට තියෙනවා 9යි කියලා y1 6යි. x2 තියෙනවා 6යි කියලා x1 4යි. එතකොට අපිට ඒක සුළු කරාම එනවා 9න් 6ක් 3යි 6න් 4ක් 2යි. එතකොට අපිට m එන අනුක්‍රමණය එනවා 3 බෙදීම 2යි කියලා. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය හොයද්දී අපිට පුළුවන් මේ ප්‍රස්ථාරයේ තියෙන එක දත්තය මේ සමීකරණයට ආදේශ කරන්න. මොකද අපි මෙතනදී අනුක්‍රමණයත් හොයාගත්තේ හින්දා. 4යි 6යි කියන ලක්ෂ දෙක මේ සමීකරණයට ආදේශ කරනවා. y සමානයි mx ධන c. මේක x මේක y. එතකොට අපිට y ගන්න පුළුවන් 6යි කියලා. m අපි දැන් හොයාගත්තා 3 බෙදීම 2යි කියලා. x ගන්න පුළුවන් 4යි කියලා. එතකොට අපි දන්නේ නැත්තේ c. c කියන්නේ අන්තක්ඛණ්ඩය. එතකොට මේක සුළු කරාම අපිට මෙතනදී 6යි මේ දෙක මේ 4 ගැපුණාම 3 වරක් 2 6යි ධන c. එතකොට c යුක්ත කරොත් අපිට එනවා 6 ඍණ 6. 6 ඍණ 6 එනවා බිඳුවයි කියලා. ඒ කියන්නේ c සමානයි බිඳුවයි. c සමානයි බිඳුවයි කියන්නේ මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩයක් නැහැ. c නැහැ. එතකොට එන්නේ y සමානයි mx කියන ප්‍රස්ථාරයක්. y සමානයි m අපි හොයාගත්ත 3 බෙදීම 2යි x c බිඳුවයි. එතකොට මේ ප්‍රස්ථාරයේ සමීකරණය එන්නේ y සමානයි 3 බෙදීම 2 x 3 බෙදීම 2යි x. 21 වෙනි ගාන. ඉතින් මේ ගානදී අපිට කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O එනවලු ආයෙත් ABCD සමාන්තර රාශියක් වෙනවලු ආයෙත් AOBEF සරල රේඛාවක් වෙනවා. දී ඇති තොරතුරු අනුව DEF විශාලත්වය සොයන්න. ඒ කියන්නේ අපිට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ කෝණේ අගය. ඉතින් මේ කෝණේ අගය හොයන්න අපි මේ රූපේ අපිට බලා ගන්න පුළුවන් අර්ධ වෘත්තයේ කෝණයක්. මෙන්න මේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණයක් අංශක 90යි. අර්ධ වෘත්තයේ කෝණයක අගය අංශක 90යි. එතකොට අපිට මෙතනදී දා ගන්න පුළුවන් අංශක 90යි කියලා. අංශක 90යි. ඒක ප්‍රමේයයක්. අර්ධ වෘත්තයේ කෝණයක අගය අංශක 90යි. ආයෙත් මෙතනදී අපිට කිව්වා මෙන්න මේ ABCD කියන්නේ සමාන්තර රාශියක් කියලා. එතකොට සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. එතකොට මෙතන අංශක 70 වෙන අනිවාර්යයෙන් මෙතන අංශක 70 වෙන්න ඕන. එතකොට මෙතන අංශක 70යි මෙතන අංශක 90යි කියලා අපි හොයාගත්තා. දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ DEF කෝණයේ අගය. ඉතින් ත්‍රිකෝණයක පාදයක් දෙකිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් තමයි DEF කියලා කියන්නේ. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. කියන්නේ මේ කෝණේ එකතුවට මේ බාහිර කෝණය සමානයි. ඒතර අපිට කෙලින්ම උත්තරය ගන්න පුළුවන් අංශක 90 ධන අංශක 70 සමානයි DEF කෝණය අගය. එතකොට අපිට උත්තරේ එනවා 90යි 70 අපිට උත්තරේ එනවා 160යි කියලා.
අංශක 160යි. DEFE අගය වෙන්නේ අංශක 160යි. 22 වෙනි ගාන. 22 වෙනි ගානේදී කියනවා රමණි කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් ගෙවන ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කරනවලු. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබෙන පොලි මුදල 660ක්ලු. ආයෙත් වසර 2 අවසානයේදී අර ලැබෙන මුළු මුදල 7260ක්ලු. අපිට හොයන්න කියලා තියෙන්නේ තැන්පත් කළ මුදල. මෙතනදී 7260 කියලා කියන්නේ රමණි තැන්පත් කළ මුදල. රමණි තැන්පත් කළ මුදල ධන පළවෙනි වසරේ පොලි මුදල ධන ආයෙත් දෙවන වසරේ පොලි මුදල මොකද මේක වැල් පොලි අනුපාතකයක් හැටියට තමයි ගණනය වෙලා යන්නේ 7260 කියන්නේ වසර දෙක අවසානයේට ලැබුණු මුදල නම් ඒ 7260 හැදෙන්නේ රමණි තැන්පත් කළපු මුදලයි ආයෙත් පළවෙනි වසරේ පොලි මුදලයි දෙවෙනි වසරේ පොලි මුදලයි මෙන්න මේ කියන්නේ තුනේම එකතුව තමයි 7260 වෙන්නේ ආයෙත් අපිට ගාණිතය දීලා තියෙනවා දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල 660ක්ලු. ඒ කියන්නේ දෙවන වසර සඳහා පොලි මුදල කියන්නේ මෙන්න මෙතන අගය 660ක්ලු. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ 660ක් අපිට දත්තයක් විදිහට දුන්නාම තැන්පත් කළ මුදල මම දා ගන්න x කියලා පළවෙනි වසරේ පොලි මුදල y කියලා දා ගන්නවා. ධන 660 සමානයි 7260යි. එතකොට අපිට හොයාගන්න පුළුවන් x ධන y හි අගය. x ධන y කියන්නේ තැන්පත් කළ මුදලයි පළවෙනි වසරේ පොලි මුදලයි. එතකොට ඒකට උත්තරේ එන්නේ 7260 ඍණ 660 සමාන x ධන y නම් x ධන y එනවා අපිට 7260. 7260න් 660ක් අඩු කරාම උත්තරේ එනවා 6600 කියලා. 6600. මේ 6600 කියන්නේ රමණි තැන්පත් කරපු මුදලයි ආයෙත් පළවෙනි වසරේ පොලි මුදලයි. එතකොට මේ මූල්‍ය ආයතනයේ වැල් පොලේ ගෙවන්නේ 10%ක වාර්ෂික වැල් පොලේ අනුපාතකයක් යටතේ. මම මේ කියන්නේ ගානට යන විදිහ. 10%ක වැල් පොලේ අනුපාතකයක් තමයි මේ ආයතනයෙන් ගෙවන්නේ. අපි හොයන්න ඕනේ මෙතනදී මෙන්න මේ කියන්නේ තැන්පත් කළ මුදල. ඒ කියන්නේ x හොයන්න ඕනේ. අපි මෙහෙම බැලුවොත් මෙතන 100ට 10ක් 110ක් හින්දා. ඒ කියන්නේ එතකොට අපිට මෙතනදී පළවෙනි අවුරුද්ද සැලකුවොත් 100ක් පළවෙනි අවුරුද්ද 100ක් තැන්පත් කළොත් පළවෙනි අවුරුද්ද අවසානයේ පොලි මුදල. ආයෙත් තැන්පත් කළ මුදල ඔක්කොම එකතු වෙලා 110ක් ලැබෙනවා. එතකොට 6600ක් ලැබෙන්නේ කීයක් තැන්පත් කළොත්ද? x. මෙන්න මේ කියන සම්බන්ධතාවය අපිට x හොයාගන්න පුළුවන්. පළවෙනි අවුරුද්ද 100ක් තැන්පත් කළොත් 110ක්. ඒ කියන්නේ තැන්පත් කළ මුදල පොලි මුදල ඔක්කොම එකතු 110ක් ලැබෙනවා නම් 6600ක් ලැබෙන්නේ කීයක් තැන්පත් කළොත්ද? එතකොට අපි මෙතනදී හරස් ගුණිත දැම්මොත් x වැඩි කිරීම 110 සමාන වෙනවා 6600 වැඩි කිරීම 100. එතකොට අපිට x එනවා 6600 වැඩි කිරීම 100 බෙදීම 110. මේ විදිහට කපන්න පුළුවන්. මෙතන 11ට මේ 66 කපන්න පුළුවන් 6 කියලා. අපිට උත්තරේ එනවා 6000ක් කියලා. x එන්නේ 6000. ඒ කියන්නේ තැන්පත් කළ මුදල වෙන්නේ රුපියල් 6000. 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ රුපියල් 6000. 23 වෙනි ගාන. 23 වෙනි ගානත් අපිට දීලා තියෙන්නේ ජ්‍යාමිතිය ඇසුරින්. ඒකෙදිත් අපිට රූප සටහනක් දීලා තියෙනවා. අපිට කියනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C වෙනවලු AC සහ BD සමාන්තර වෙනවලු. AC සහ BD සමාන්තර වෙනවලු. අපිට හොයන්න කියලා තියෙන්නේ AEB හි විශාලත්වය. කියන්නේ මෙන්න මේ කෝණේ විශාලත්වය. මම මේ කෝණේ දාගන්නම් y කියලා. අපි මේ ගාන බැලුවොත් අපිට මෙතනදී සමාන්තර වෙනවලු AC සහ BD. AC සහ BD ගත්තොත් අපි මෙතනදී Z හැඩයක් තමයි ඉන්නේ. Z හැඩයක් වෙනවා. මේ පාදෙට මේ පාදෙට සමාන්තර වෙනවා. ඒ කියන්නේ මෙතනදී හැදෙන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණවල මෙතන අංශක 70 අනිවාර්යයෙන්ම මෙතනත් අංශක 70 වෙන්න ඕනේ. මෙතනත් අංශක 70 වෙන්න ඕනේ. මොකද මේ විදිහට ඒකාන්තර කෝණ හැදෙන හින්දා.
ආයෙත් අපි මෙතන මේ කියන y හොයා ගන්න නම් මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණේ පාදයක් දික්කින මේ සැදෙන බාහිර කෝණයක් තමයි y කියලා කියන්නේ. එහෙනම් පාදයක් දික්කින මේ සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණේ ආයෙත් මේ කෝණේ එකතුවට සමාන වෙන්න ඕනේ. ඒ කෝණ දෙක අපි එක කෝණයක් හොයාගත්තා. හැබැයි අපි තව කෝණයක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ EDB කෝණය හොයාගන්න ඕනේ. ඒ කෝණය අපිට හොයාගන්න එක ප්‍රමේයයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි ත්‍රිකෝණයක කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මේ දෙගුණයක් කියන ප්‍රමේය. මෙතනදී කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය අංශක 70යි. මේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. ආයෙත් පරිධිය මත ආපාතනය කරන කෝණය කියන්නේ ADB. මෙන්න මේක. මොකද මේක පරිධිය නිසා. කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණය. කියන්නේ මෙතන අපි ගත්තොත් x කියලා ආයෙත් මෙතන කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෙන්නේ 2x. ඒ කියන්නේ පරිධිය මත කෝණය වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රය මත ආපාතනය කරන්නේ. එතකොට මෙතන අංශක 70 වනේ කියන්නේ 2x මෙතන x. 2x කියන්නේ අංශක 70 වන x කියන්නේ අංශක 35ක් වෙන්න ඕනේ. අරකින් හරි අඩක් වෙන්න ඕනේ. එතකොට අපි මෙතනදී මේ කෝණය හොයාගත්තා මේ කෝණෙත් හොයාගත්තා. එහෙනම් අපිට තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික්කින මේ සැදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේයයෙන් මේ y හොයාගන්න. එතකොට y සමාන වෙනවා අංශක 35 ධන අංශක 70ට. අපිට උත්තර එනවා අංශක 105ක් කියලා. y සමාන අංශක 105. මෙතනදී y කියන්නේ A E B කෝණය. A B කෝණය වෙනවා අංශක 105. ඉතින් මේ වගේ ජ්‍යාමිතිය ගානක් දුන්නාම මුලින්ම බලන්න දීලා තියෙන දත්ත. ඒ දත්ත දිහා බලලා අනිවාර්යයෙන්ම ගානට යන්න පාරක් හදාගන්න. මොකද මේ ගානක දත්ත දීලා තියෙන නිකන් නෙමෙයි. මේ ගානට ඉස්සරහට ගාන හදාගෙන යන්න තමයි මේ විදිහට දත්ත දීලා තියෙන්නේ. ඉතින් ඒ දත්තයි ඔයගොල්ලෝ ගණිතය ඇසුරෙන් ලබා ගන්න ප්‍රමේය ඇසුරෙන් තමයි මේ විදිහට ගානක උත්තරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 24 වෙනි ප්‍රශ්නය. 24 වෙනි ප්‍රශ්නේදී අපිට අසමානතාවයක් දීලා තියෙනවා 3x ධන 11 විශාල වෙනවා 2කට වඩා. මේ කියන අසමානතාවෙහි ඍණ නිකිණමය විසඳුම් සොයන්න. 3x ධන 11 එහා පැත්තට ගියාම ඍණ 11 වෙනවා. එතකොට 2 ඍණ 11. 2 ඍණ 11 ගත්තාම උත්තරේ වෙන්නේ 2 ඍණ 11. මෙතනදී අපි 2කින් 11ක් අඩු කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ 11න් 2ක් අඩු කරන්න. 11න් 2ක් අඩු කරාම අනිවාර්යයෙන්ම උත්තරේ එන්නේ 9යි කියලා. හැබැයි ධන නෙමේ ඍණ. එතකොට 3x 3x ට වඩා කුඩායි ඍණ 9. එතකොට x හොයා ගන්න අපි දෙපැත්තෙම 3ෙන් බෙදුවාම x එනවා. x විශාලයි 9 බෙදීම 3 එනවා. උත්තරේ ඍණ 3යි කියලා. x විශාලයි ඍණ 3ට වඩා. දැන් අපි මෙතනදී අහන්නේ ඍණ නිකිණමය විසඳුම් හින්දා ඍණ 3ට වඩා එන ඍණ නිකිණමය විසඳුම් තමයි මෙතනදී අපි උත්තර විදිහට ලියන්න ඕනේ. එතකොට ඍණ 3ට වඩා විශාල වෙන්නේ අපි මේ විදිහට සරල රේඛාවක් ගත්තොත් මෙතන ඍණ 3 තියෙනවා. ඍණ 4 ඍණ 5 මේ පැත්තේ තියෙනවා ඍණ 2 ඍණ 1 බිඳුව. මෙතනදී ඍණ 3ට වඩා විශාල වෙන්නේ ඍණ 3ට වඩා විශාල වෙන්නේ ඍණ 4 ඍණ 5 විශාල වෙන්නේ නැහැ. ඍණ 3ට වඩා ඍණ 4යි ඍණ 5යි කුඩායි. විශාල වෙන්නේ ඍණ 2යි ඍණ 1යි. එතකොට මෙතන උත්තරේ වෙන්නේ ඍණ 1 සහ ඍණ 2. අපිට බිඳුව ගන්න බෑ මොකද මෙතනදී අහලා තියෙන්නේ ඍණ නිකිණමය විසඳුම් හින්දා. එතකොට උත්තරේ වෙන්නේ අන්තිම උත්තරේ වෙන්නේ ඍණ 1යි ඍණ 2. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 25 වෙනි ප්‍රශ්නය. 25 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ පද දැනුම ඇසුරෙන්. සාමාන්‍යයෙන් පේපරේ 25 වෙනි ප්‍රශ්නේ පද දැනුම ඇසුරෙන්. මේ ප්‍රශ්නේ අපිට කියනවා ABC අනුව රූපයේ දී ඇති පරිදි වූ සුළු කෝණ ත්‍රිකෝණයක් ලෝ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය ඕසවා ගැනීම සඳහා මෙම දල සටහන ඇඳ ඇත. පද දැනුම භාවිතයෙන් එම දල සටහන සම්පූර්ණ කර ඕ ලකුණු කරන්න. ඒ කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය O කියන කේන්ද්‍රය හොයාගන්න කියලා තමයි අපිට කියන්නේ. ඉතින් මේ රූප සටහන ගත්තොත්
මේකෙදි කියනවා අපිට AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරනවා. AB පාදයේ B ලක්ෂයේද AC පාදයේ C ලක්ෂයේදී ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මේ අපි අඳින යන වෘත්තයේ B සහ C කියන්නේ ස්පර්ශ ලක්ෂ. ඉතින් මේ විදිහට ස්පර්ශ ලක්ෂයක් ගත්තොත් මේ ස්පර්ශ ලක්ෂයයි වෘත්තයේ කේන්ද්‍රයයි යා කරන රේඛාව ස්පර්ශක රේඛාවට ලම්බක වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේ විදිහට වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් ස්පර්ශ ලක්ෂය මං ගමු මෙතනදී x කියලා. මේ කියන්නේ ස්පර්ශ ලක්ෂයයි. මෙන්න මේ කියන වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශක රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට ලම්බක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය අංශක 90 වෙන්න ඕනේ. ලම්බක වෙන්න ඕනේ. ස්පර්ශක රේඛාවයි ආයෙත් වෘත්තයේ කේන්ද්‍ර ස්පර්ශක රේඛාවයි යා කරන රේඛාවයි ලම්බක වෙන්න ඕනේ. අපිට කියන්නේ පද දැනුම් භාවිතයෙන් වෘත්තයේ කේන්ද්‍රය ලක්ෂණ කරන්න කියලා. එතකොට අපිට හරිම ලේසියි මෙතනදී. ඉතින් අපිට තියෙන්නේ AB ස්පර්ශකයක් වෙන හින්දා B ලක්ෂයේදී ඒ කියන්නේ ස්පර්ශක ලක්ෂයේදී ලම්බකයක් නිර්මාණය කරනවා. පද දැනුම ඇසුරෙන් ලම්බකයක් නිර්මාණය කරනවා. ආයෙත් AC ස්පර්ශකයක් වෙන හින්දා C ලක්ෂය කියන්නේ ස්පර්ශක ලක්ෂයේදී ලම්බකයක් නිර්මාණය කරනවා. මේ විදිහට ලම්බකයක් නිර්මාණය කරනවා. ඉතින් අන්න ඒ රේඛා දෙකම කැපෙන ලක්ෂය තමයි අපි O කේන්ද්‍රය කියලා ගන්න. ඉතින් අන්න ඒ කියන O කේන්ද්‍රේ ඉඳන් අපි වෘත්තයක් ඇඳුවොත් P ස්පර්ශ වෙනවා C ස්පර්ශ වෙනවා. ඒ වගේම මෙන්න මේ කේන්ද්‍රයයි මේ ස්පර්ශ ලක්ෂයයි ආයෙත් මෙන්න මේ රේඛාවයි ලම්බක වෙනවා. ආයෙත් මේ කේන්ද්‍රයයි මේ ස්පර්ශ ලක්ෂයයි මේ රේඛාවයි ලම්බක වෙනවා. ඒක ඇඳලා පෙන්නුවොත් මේ රේඛාවයි මේ රේඛාවයි ලම්බක වෙන්න ඕන. ආයෙත් මේ රේඛාවයි ලම්බක වෙන්න ඕන. ඉතින් 2024 ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ පළවෙනි ප්‍රශ්න 10 අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. ඉතිරි ප්‍රශ්න 15 තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරේ. එතකොට එහෙන් බැලුවම අපි පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න 25ම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ දෙකෙන් සාකච්ඡා කරපු ගණිත ගැටලු වල යම්කිසි නොතැනෙන තැනක් තියෙනවා නම් ඒ වගේම සාකච්ඡා කරපු විදිහ ගැන අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.